මේ 50000ක වවුචර්ස් දුන්නා එක්කෙනෙක්ට 50000 ගාණි වවුචර්ස් දුන්නා එක්කෙනෙක්ට 50000 ගාණි මෙඩිසින් ළමයින්ට දුන්නා මේ ක්ලිනිකල් කිට් එක ඒ කියන්නේ ස්ටෙත් එකක් නෙමෙයි ක්ලිනිකල් කිට් එක තර්ඩ් ඉයර් එකේදී ඕන වෙන ක්ලිනිකල් කිට් එක ඉන්ජිනියර් ළමයින්ට දුන්නා කැල් එක දැන් එදා ඕඩින් සෙරමනි එක අපි තිබ්බා. ඉතින් වැඩේ ඊටාම් සාර්ථකයි. ලොකු පිරිසක් ආවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයාලත් එයි කියලා. හරිද? ඒ කියන්නේ අන්තිමට අපි දුන්නේ මෙඩිසින් ළමයින්ට දුන්නා මේ ක්ලිනිකල් කිට් එක. ඒ කියන්නේ ස්ටෙත් එකක් නෙමෙයි ක්ලිනිකල් කිට් එක. තර්ඩ් ඉයර් එකේදී ඕන වෙන ක්ලිනිකල් කිට් එක. ඉන්ජිනියර් ළමයින්ට දුන්නා කැල් එක සයන්ටිෆික් කැල් එක. අතන කැල් මදි වුණා. මදි වෙලා අද තමයි පෝස්ට් එකක් දැම්මේ. කියන්නේ කැල් එදා මදි වුණා. අපි ඊට පස්සේ අර වෙන රටකින් ඕඩර් කරලා තිබ්බා. මම කොහොමද දුන්නේ දෙන එක දෙන්න ඕනේ හරියට. ඒ නිසා මොකුත් දැන් අතරම කැල්කියුලේටර්ස් ගත්තාම වර්ෂන් 10ක් විතර තියෙනවා. හරිද? වර්ෂන් 10ක් විතර තියෙනවා. ප්‍රධාන වශයෙන් කැම්පස් වල පාවිච්චි කරන වර්ෂන් 3යි. ඒවැය තියෙනවා ග්‍රේඩ් A quality, B quality, ඔරිජිනල්, ෆේක් එක එක ඒවා තියෙනවා. ඒතර ඕකෙනුත් කැම්පස් වල දෙන්න පුළුවන් වර්ෂන් 3යි FX991ES plus FX991EX FX991CW. ඒකෙත් හොඳම වර්ෂන් එක CW, හොඳම වර්ෂන් එකෙත් ඔරිජිනල් වර්ෂන් එක රට ගිහිල්ලා ඉරහලා තමයි දුන්නේ. හරි මම ගියේ නෑ. මේ අපේ ස්ටාෆ් එකෙක් කෙනෙක් ගියා. ගිහිල්ලා යා ගිහිල්ලා බරු ටික අරගෙන ආවිල්ලා ඕඩර්ස් දාලා ඔක්කොම කරලා තමයි මෙහි ගෙනල්ලා දුන්නේ. ඊට පස්සේ අපි අන්තිමට පොඩි අර කස්ටම් ක්ලියර් කරගන්න ප්‍රශ්නයක් වෙලා පොඩ්ඩක් පරක් වෙලා මේ පරක් වුණා. එදා දී ගන්න බැරුණා යම් පිරිසකට. ඊට පස්සේ ඒකත් අපි පෝස්ට් දාලා දුන්නා. හරිද? ඒතර يعني ගණන් වැඩි මේක දුන්නේ නැත්නම් එහෙම කරන්න ඕනේ නැහැ. නිකන් නාම මාත්‍රිකව වඩින් සෙමිනයක් කරනවා අඩු මේක දීලා මටත් ඊදම අඩුයි. එහෙම කරන්න තිබ්බේ නිසා ඒකෙත් ගණන් වැඩි මේක දුන්නේ. ක්ලිනිකල් කිට්සුත් බොහොම ක්වොලිටි බඩු දීලා තියෙන්නේ. ඊට පස්සේ ෆිසික්ස් ඒ ගත්ත ළමයින්ටත් එකක් දුන්නා. ඔය විදියට. හරිද? සෙරමනි එක දාම සාර්ථකයි. මමයි වැඩේ උනේ. දැන් මොකක්ද කියන්නේ? හරි. එහෙමයි දුන්නේ. හරිද? එතකොට අර වැඩේ බොහොම ක්වොලිටියට කරා. ළමයි වැඩි වුණා. මම හිතන්නේ අර දැන් يعني කියන්න දෙයක් නැහැ. බෝඩින් සෙරමනි එක පට්ටම සතුටුයි. ඒ කියන්නේ හැම අදින්ම සාර්ථකයි. හොඳයි. ක්වොලිටියට වැඩි වුණා. හරිද? ඊට පස්සේ අර ස්පෙෂල් අවෝඩ්ස් දෙකක් දුන්නා අපේ මේ අර කැන්සර් එකක් හදිච්ච ළමයෙක් හිටියා. යා ඒ කැන්සර් එක තියාගෙන A level ලියලා තාත්තත් නැති වෙලා යාට අවෝඩ් එකක් දුන්නා. ඊට පස්සේ මේ මොනවාද අම්මයි තාත්තා දෙන්නම නැති වෙච්ච ළමයෙක් හිටියා. ඔයාලා දන්නා රොටරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. යාට ස්පෙෂල් අවෝඩ් එකක් දුන්නා. ඒගොල්ලෝ අර අගය කිරීමක් පව් නෙමෙයි. පව් කියන්න දෙයක් නැහැ. ඔය අනිත් මිනිස්සු තමයි පව්. ඒ මිනිස්සුන්ගේ තියෙන ගැම්මට. හරිද? සුපිරි ගැම්මක්. අනුකම්පාවක් නෙමෙයි එතන තියෙන්නේ. අගය කිරීමක්. හරි? අනුකම්පාවක් නැහැ එතන. අනුකම්පා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට. ඒගොල්ලෝ යක්කු. හරි? යක්කු. එතකොට අනුකම්පා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තමයි වැඩෝ. එතකොට මේ අර ඒ වගේ අවෝඩ්ස් දුන්නා. ඊළඟට ආයෙත් කියන්න තියෙන්නේ මේ තව එකක්. මොකද්ද? ඉතින් අර අම්මලා තාත්තලා එහෙමත් බොහොම සතුටු වුණා ඒ වෝඩින් සෙරමනි එකෙන්. ඒ කියන්නේ අර ගොඩක් ඇත්තටම අර බඩත් කිනි උදේ 7 ඉඳන් හවස් 2 විතර වෙනකම් 2 3 විතර වෙනකම්. නමුත් අර ළමයි බොහොම සතුටින් සහ අම්මලා තාත්තලාත් බොහොම සතුටින් එතන හිටියා. මේ මාරම ඉතින් අමුතු එක්ස්පීරියන්ස් එකක් ඒ අම්මලා තාත්තලාටත් අර يعني ඇත්තටම මේ අම්මලා තාත්තලා වීඩියෝ කරනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා එළියනේ අපිට හට් එක තියන්න ඕනේ හොඳ හට් ගාලා. ඒ ඩිජිටල් ඩිස්ප්ලේ එක යන එක වීඩියෝ කරනවා ළමයා අවෝඩ් එක ගන්න එක. ඉච්චර සතුටුයි අම්මලා තාත්තලාට. මොකද කොහොමත් ලයිව් ස්ට්‍රීම් දෙනවා ඒක හරි. නමුත් අරක වීඩියෝ කරනවා. ඉතින් අර මාරම ලොකු එකක්. මේ ඒක කියන්න වචන නැහැ. කොච්චර මහන්සි වුණත් පාඩු වෙන්නේ නැහැ. කොච්චර වියදමක් ගියත් පාඩු වෙන්නේ නැහැ මේ වැඩේට. මොකද අර හේතුව හින්දා. ඊළඟට මේ දිස්ත්‍රික් ෆස්ට් කියන්නේ පළවෙනි 10 ඇතුළු ළමයින්ට අපිට කිව්වා අපි කිව්වේ මේ දියාවපු ලියුමේ යවුවේ ටැබ් එකක් ගන්න. පවුච් එකක් දෙනවා කියලා. පස්සේ ළමයිම කතා කරලා ගොඩක් ළමයි කතා කරලා කිව්වා සර් මේ ඉන්ජිනියරින් වගේ යනකොට ඕ මෙඩිසිනරි යනකොට ගොඩක්ම අර ඒගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙන්නේ ලැප් එකක්. ගොඩක් ළමයි කිව්වා ලැප් එකක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලැප් එකක් ගන්න වවුච් එකක් දෙන්න බැයි කියලා. ඒ නිසා අපි ඒක වෙනස් කළා. මේ 50000ක වවුචර්ස් දුන්නා එක්කෙනෙක්ට 50000 ගාණි. වවුචර්ස් දුන්නා එක්කෙනෙක්ට 50000 ගාණි. ඒක තමයි වැඩේ වුණේ දිස්ත්‍රික් පළවෙනි 10 ඇතුළු ළමයින්ට. අර
අරගොල්ලන්ට අර කියන gift ටික. මොකද ටැබ් එක බොහොම සාධාරණයි මම ටැබ් එකක් දෙනවා කිව්වට ඒ ටැබ් එකේ ළමයාට වැඩක් නැති වෙන්නත් පුළුවන්. ඊට වඩා හොඳ එකක් එයා ගන්න ඉන්නවා වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ ලැප් එකක් ගන්න ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම ඊට වඩා හොඳයි මේකට අදාළ මුදල් දෙන එක. මුදල් කියන්නේ වවුචර් එකක් විදිහට දෙන එක. එහෙම දීලා තමයි වැඩේ කරන්නේ. හරිද? ඊළඟට මේ කොහොමයි වැඩේ එන්නේ. හරි. තාමර කියන අපේ මාකින් පැනල් එකේ ඉන්න කොල්ලෙක් එයා ඉංජිනේරින් ෆැකල්ටි ඉන්නේ. එයා ෆොටෝ එකක් දාලා දෙනවා ගිය පාර දීපු ගැල්ල එක කියලා. ඒකත් 991 CW. හරිද? 991 CW තමයි highest version එක calculators වල තියෙන ලංකාවේ කැම්පස් වල පාවිච්චි කරන. හරිද? එතකොට 991 ES Plus කියන්නේ lowest version එක 991 CW කියන්නේ highest version එක. හරිද? හරි. ඊළඟට මේ ඕක තමයි තත්ත්වය ගිය සැරේ සමේ වාර.